කොරළවැල්ල සමාජවාදී නිවහන් ප්‍රදේශ සිට ජනප්‍රිය මාවත දක්වා මීටර් 500කට වැඩි ප්‍රමාණයක් පිරිසිදු කිරීම කරා. ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, මොරටු මහනගර සභාවෙන් සහයෝගය අපිට ලැබුණා. ඉතින් මොකද එතන ටිකේට සුද්ධ කරත් මේ ප්‍රදේශයේ ඉන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන් විසින් සමාජවාදී නිවහන් ප්‍රදේශ අපිට පිරිසිදු කරගන්න බැරි වෙච්ච නිසා ඔවුන් දැන් හොරෙන් ඇවිල්ලා මේ ස්ථානයට කුණු දැමීම වෙන සිදු වෙනවා. ඔයා සුද්ධ කරපු එකෙන් වැඩක් වෙන්නේ නැහැ ඒක. එතනින් එහා මම සුද්ධ කරා. දැන් ඒකේ ඇත්තටම ඒකේ කවුරුවත් එතන කුණු දාන්න එන්නේ නැහැ. මොකද ඒක ප්‍රදේශයේ දීවර රැකියාවන් දීවර ජනතාව ඒ සියලු දෙනා ඉන්නවා. ඒ නිසා ඒ ටික මම මීටර් 500කට වැඩි ප්‍රමාණයක් ඒක ආරක්ෂා කරගෙන තියෙනවා. දැන් ඔයා මෙතන ඉඳන් සුද්ධ කරන් ගියාද? ඔව් මෙතන මම හිතන්නේ මීටර් 500කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ පිරිසිදු කිරීම කරගෙන ගියා අපි. ඒ කියන්නේ කුණු විතරද තිබුණේ නැත්නම් කැලේ වැවිලා තිබුණාද? සම්පූර්ණ කැලේ වැවිලා කුණු දාලා කිසිම විදියකින් මනුස්සයෙක් ඉන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබ්බේ. නමුත් ඉතින් අපිට රාජ්‍ය ආයතනවල සහයෝගය ලැබුණා. ඒ උදව්ව තරගෙන මේක අපිට පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබුණා. මෙතන බෝට්ටු යන වැල්ලක්ද? ඔව් මෙතන බෝට්ටු නවත්තන උරු බෝට්ටු නවත්තන තැන. දැන් මෙතනද ඔයා මේ චිල්ඩ්‍රන් පාක් එක හදන්න හදන්නේ? ඔතනින් එහාට බෝට්ටු වලින් ඒ පැත්තේ සම්පූර්ණ දැන් සුද්ධ කරලා ඉන්න ලොකු ප්‍රමාණයක්. මේ පිරිසිදු කරපු ටික කිසිම පුද්ගලයෙකුට කිසිම මොහොතක මං කියන කිසිම කුණු දැමීම මේක වෙන කිසිම දෙයක් කරන්න මේක අවස්ථාව මම දෙන්නේ නැහැ. මොකද මේ දීවර ජනතාව මාත් එක්ක ඉන්නවා. මම මේගොල්ලන්ට කියලා දෙන්නේ ඕන මොහොතක මෙම ස්ථානයේ පිරිසිදු කරලා තියෙන මේ වගේ මං කිය දිගටම පිරිසිදු කරගන්න ඕන. මොකද මේක අපිට වටිනවා. මොකද මේ අපිට හවසට ඇත්තට මම හිතන් ඉන්නේ මේක විශාල ප්‍රමාණයකින් අපිට ප්‍රදේශයක් තියෙනවා මේ දරුවන්ට. දැන් ඇත්තටම මොරටුවේ වෙරළක් නැහැනේ. ඔක්කොම ගල් බැමිනේ තියෙන්නේ. මේ තියෙන ප්‍රමාණය මම දැන් පහුගිය සතියේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරා. ඉල්ලීමක් කරේ අපිට හරස් වැටක් ගහන්න අපිට මේකේ සීමාවක් මායිම් කරලා දෙන්න කියලා. මම හිතන්නේ ඒකට අපිට හැකියතාක් ඉක්මනින් අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. දැන් ඇත්තටම මේ වෙරළ ඉතුරු වෙලා තියෙන්නේ මේ හරිය විතරයි නේද? පානදුරේ මේ පැත්තේ මේ වගේ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන මේ හරිය විතරයි. මොකද මොරටුවේ මෙතනත් ඇත්තට මම දැන් මේ ප්‍රාදේශීය සමාජීකරණ කමිටුවට දමු යෝජනාවක් තමයි. ඒකට වෙරළ සංරක්ෂණ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ මහනගර සභාවේ නගරාධිපතිතුමාගෙන් සහයෝගී උපකාරය ලැබුණා. ඒ නිසා ඇත්තට මේක පිරිසිදු කරගන්න ලැබුණා. ඉතින් මේක පිරිසිදු කිරීම විතරක් නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ මේකේ හවසට දුවා දරුවන්ට මිනිසුත් එක්ක නිදහසේ ඇවිල්ලා පොඩ්ඩක් ඉන්න පුළුවන් වටපිටාවක් සහිත ස්ථානයක් කරා යොමු කිරීම තමයි මගේ බලාපොරොත්තුව. දැන් ඇත්තටම දැන් හුඟක් මිනිස්සු වෙරළක් හොයාගෙන පානදුරේට යනවා. පානදුරේ බීච් එකට. ඉතින් ඇත්තටම මේ වගේ තැනක් තියෙන එක ඉතින් ලොකු දෙයක් නේද? ඔව් ඇත්තටම මේක අපිට කරගන්න පුළුවන් කමක් ලැබුණොත් මේ ස්ථානයේ මම හිතන්නේ මේ පානදුරේවත් කොහෙවත් යන්න ඕනේ. මේකේ මොකද වැඩ ලොකු කොටසක් දෙන මේක කරගන්න. ප්‍රධානම දේ තමයි මේකේ හරස් වැටක් ගහන්න. මොකද දරුවෝ එන්නේ ඔවුන්ගේ ආරක්ෂාව තමයි ප්‍රධානම දේ. ඒ නිසා මේකේ හරස් වැටක් ගහලා මේකට වැලි පුරවලා දරුවන්ට ක්‍රීඩා කරන්න පුළුවන් ඒ උපකරණ ටික මේකට යොමු කරලා මේ ප්‍රදේශයේ ඉන්න දුවා දරුවන්ට හවසට වැඩිහිටියන්ට ඇවිල්ලා පොඩ්ඩක් තමන්ගේ කාලය වැය කරලා නිදහසේ මෙතන පොඩ්ඩක් ඉමන් හැරලා ඉන්න පුළුවන් තැනක් බවට පත් වීම තමයි අතර මගේ අරමුණ. ඔයා මේ යෝජනාව දාලාද තියෙන්නේ? මූලික යෝජනාවට මම මේකට දැම්මේ වෙරළ පිරිසිදු කිරීම තමයි. JCB යන්ත්‍රය සහ මල්ලක සීල ඒ කරපු දේවල් තියෙනවා. ෆොටෝස් සහ වීඩියෝස් මම තියෙනවා. මූලික දේ තමයි මේක පිරිසිදු කර ගැනීම. දෙවැනි අධීර ලෙස මම ගිය සතියේ දුම්රිය දෙපාර්තමේන්තුවට මම ලිපියක් යොමු කරා. මේකේ හරස් වැටක් ගහන්න අපිට අවසරය ලබා දෙන්න සීමා මායිම් ඔබතුමන්ලා මේකේ සටහන් කරලා දෙන්න කියලා ලිපියක් යොමු කරා. දැන් සමාජවාදී නිවහන් ප්‍රදේශයේ ඉඳලා අනිත් කෙරවලේ තියෙන පාර මොකද්ද?
එතන ජනප්‍රිය මාවත. ජනප්‍රිය මාවතට වෙනකන් ඔයා වෙරළ තීරයේ දිගටම පිරිසිදු කරන්නේ. මේ මොහොතේ වෙනකොට එතන වල සුද්ධ කරලා තියෙනවා. අර වෙලා තියන්නේ අතන අර කාණුව හරිය තමයි කුණු දාන්නේ මිනිස්සුනේ. ඒ කියන්නේ අතර සමාජවාදී නිවහන් ප්‍රදේශෙ මෙහා තමයි අපි පටන් ගත්තේ. මොකද එතනට JCB යන්ත්‍රයක් අපිට මේ මුහුද රළු වීමත් එක්ක එතනට ගන්න බැරි වුණා. එතනට අරගෙන ඇත්තටම ඒ ටිකක් සුද්ධ කරගත්තොත් ඇත්තට මේ ඉතින් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන් තමයි කරන්නේ. ඔවුන්ට ලැබෙනා වූ ක්‍රියාකාර ලැබෙන සුළු මුදලක් වෙනුවෙන් මේ මහ සමාජයත් මේ අතර අපේ පෙරළේ මුහුදේ තියෙන මත්ස්‍ය සම්පදන් නැති කරන්නේ ඔවුන් තමයි. බලනකොට ඇත්තට දැන් පේනවනේ අපි මේ ස්ථානෙ ගියලා දැක්කනේ ඔබතුමාත් දැක්කා. විශාල ලෙස ප්ලාස්ටික් බෝතල් බෑග් පුනරුත්පාදනය ඔවුන්ට කීයක් හරි ලැබෙන හින්දා ඒක ගෙනත් දානවනේ. ඔව් අතරම ගෙනත් දානවා. ඉතින් මම හිතන්නේ එතරම් සුද්ධ කරගත්තොත් එතන මම දාන්න දෙන්නේ නැහැ. මොකද එදින පොලිසිය ස්ථානාධිපතිතුමාට දැනුවත් කරලා තියෙන්නේ. උන්ටත් අපි කියලා දෙන්නේ මේකට නීතිමය පියවර ඔබතුමාලා ගන්න. මොකද අපිට මේ නීති අතර ගන්න බෑ. නමුත් ඔබතුමාලාට පුළුවන් මේ වගේ පරිසරයට විනාශ කරන පරිසරය අපකීර්තියටපත් කරන පරිසරය සම්පූර්ණයෙන්ම දරුවෙකුට පාවිච්චි කරන්න බැරි තරමට පත් කරන මේ පුද්ගලයන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා මම හිතන්නේ පොලිසිය පැත්තෙන් දිය යුතු කාර්යය තමයි මෙතනදී දිය යුතු. හොඳයි එහෙනම් රංගන මන්ත්‍රීතුමාට අපි ස්තුතිවන්ත වෙනවා.